මේ බටහිර රෝමය ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශවලට විවිධ ප්‍රදේශවල ඉඳලා විවිධ ප්‍රදේශ කියලා කියන්නේ රෝම අධිරාජ්‍යයට අයිති නොවු ප්‍රදේශවල ඉඳලා ඒ ප්‍රදේශවල වූ ජනතාව මේ බටහිර රෝමයට කඩා වැදිලා මේ බටහිර රෝම ප්‍රදේශ අත්පත් කරගන්නවා. විසිගොත්වරු, හන්වරු, ලොම්බාඩ්වරු ඔය ආදී වශයෙන් විවිධ ගෝත්‍රිකයෝ මේ ප්‍රදේශවල ආක්‍රමණය කරලා මේ ප්‍රදේශ අල්ල ගන්නවා. එතකොට මේ බටහිර රෝම අධිරාජ්‍ය ප්‍රදේශය බිඳ වැටිලා අර ආපු ම්ලේච්ඡ ගෝත්‍රිකයන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. ඊළඟට හැබැයි නැගින රෝමය කිසිදු ප්‍රශ්නයකින් තොරව ඒ විදිහටම ක්‍රියාත්මක වුණා. ඉතින් ওই විදිහට වුණ නැගින රෝමය 1453 වනතෙක් හරිද අධිරාජ්‍යයක් විදිහට පැවතුණා.